අයිබෝවන් සුබෝදැස්සනක්. අදත් දැනවත්කමින් බොහොම අපූරු කතාබහකට බොහොම අපූරු දැනුම බෙදා හදා දීමක් වෙනුවෙන් තමයි එකතු වෙන්නේ අපි මේ විදිහට. අපි ජීවිතයේ ජීවත් වෙන හැම දවසකම හැම මොහොතකම අපේ දැනුමට අලුත් යමක් එකතු කරගන්නවා. අපි ගෙවන හැම තප්පරයකම හැම මිනිත්තුවකම අත්දැකීම් තුළින් ඉගෙන ගන්නවා. අපි දැන හුරුකම් අපේ ජීවිතයට ළඟා කරගන්න. හැබැයි අපේ උසස් අධ්‍යාපනය කියන කාරණාවට එනකොට කාටද මේ උසස් අධ්‍යාපනය? කවුද උසස් අධ්‍යාපනය හදාරන්නට අවශ්‍ය වෙන්නේ? එහෙම නැත්නම් අපි පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තවදුරටත් අධ්‍යාපනයේ නිරත වෙන්න ඕනේද? එහෙනම් ඇයි? කුමන හේතුවක් නිසාද කියන කාරණාව මොහොතකට හිතලා බලන්න ඕනේ. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය අවසන් කරන දුවදරුවන්ට වගේම තමයි දැනට රැකියාවක නිරත වෙන ඔබටත් එහෙමත් නැත්නම් රැකියාවක නිරත වෙන්නටම අවශ්‍ය නැහැ. අපි බලාගෙන ඉන්න ගෙදර ඉන්න ඔබටත් මේ උසස් අධ්‍යාපනය කියන දේ පිළිබඳව ආසාවක් උනන්දුවක් තියෙනවා නම් කොහොමද ඒ වෙනුවෙන් යොමු වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි හිතනවා අපි කතා බහ කරන්න ඕනේ. මොකද මේ අධ්‍යාපනයේ තියෙන වටිනාකම වැදගත්කම පිළිබඳව අපි දැනවත්කම වැඩසටහනේ නිරන්තරයෙන් ඔබත් සමග සාකච්ඡා කරන නිසා වෙන්න. අද අපි හිතුවා ඒ වෙනුවෙන් හොඳම අවස්ථාවක් නිර්මාණය කරගන්න දැනවත්කම වැඩසටහන තුළින්. ඒ තමයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් මොන විදිහටද ඔබට ඔබේ උසස් අධ්‍යාපනය හදාරන්න ඉඩකඩ තියෙන කියන කාරණාව ගැන කතා කරන්න. මෙහිදී අපි සිහිපත් කරන්න ඕනේ කැලණිය විශ්වවිද්‍යාලය හෝ වේවා ලංකාවේ අනෙකුත් කුමන හෝ රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ඔබ දන්නවා තියෙන ඒ කලයින් විභාගයේ බොහොම තරඟකාරී විභාග සමත් වෙන්නට සහ ඒ අවශ්‍ය ලකුණු මට්ටම ළඟා කරගන්න ඕනේ විශ්වවිද්‍යාලගත වෙන්න උසස් පෙළින්. හැබැයි අද අපි කතා කරන්නේ ඒ අවස්ථාව නොලැබුණ කෙනෙක්ටත් පුළුවන් මේ උසස් අධ්‍යාපන වරම් රජයේ විශ්වවිද්‍යාලයක් වන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්න කියන කාරණාව පිළිබඳව. ඒ වෙනුවෙන් මේ වැඩසටහනට කතාබහට අපි එකතු කරගන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුව. අපි අයිබෝන් කියලා ආචාර්යතුමනි ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන් හිරන්නේ. මම හරි කැමතියි මේ කතාව කැලණිය විශ්වවිද්‍යාලය පැත්තෙන් පටන් ගන්න. ඔව්. බොහොම කොළඹට තදාසන්න හැබැයි ටිකක් ලේසියෙන් ළඟා වෙන්න පුළුවන් තැනක තියෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස කතාව ඉඳන් දැන් තියෙන මට්ටම ගැන මම කැමතියි දැනගන්න. හිරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඔබ කිව්වා වගේ කැලණිගම් මිටියාවතේ තමයි තියෙන්නේ. හැබැයි කොළඹට බොහොම ආසන්නයි. කිලෝමීටර් 10ක් වගේ දුරින් තමයි තියෙන්නේ කොළඹ ඉඳන් බැලුවොත්. කැලණි ඓතිහාසික කැලණි රජමහා විහාර ආසන්නයේ දලුගම ප්‍රදේශයේ මේ විශ්වවිද්‍යාලය ආරම්භ වෙන්න පදනම වැටෙන්නේ ඇත්තටම පෑලියගොඩ තිබුණා විද්‍යාලංකාර කියලා මහ පිරිවෙනක්. ඒක ආරම්භ වෙන්නේ 1875 අවුරුද්දේ. එවකට රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වෙච්ච පිරිවෙන රත්මලාන ශ්‍රී ධර්මා රාම හාමුදුරුවෝ ඊට පස්සේ තවත් බොහෝ විද්වතුන් පිටරටවලින් ඉඳන් පවා ලංකාවට ඇවිල්ලා ඉන්දියාවෙන් ඉඳන් පවා ඇවිල්ලා ඔවුන්ගේ ගුරුහරුකම් මැද පිරිවෙනක් විදිහට ඉදිරියට ඇවිල්ලා 1958 අවුරුද්දේ ලංකාවේ පනතක් සම්මත වෙනවා SWRD බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ කාලේ. මේ පිරිවෙනයි තව තිබුණ පිරිවෙනක් විද්‍යෝද්‍ය පිරිවෙන ශ්‍රී ජයවර්ධනපුර තියෙන්නේ. ඇත්තටම මේ අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන්නේ විද්‍යෝද්‍ය පිරිවෙන ආශ්‍රය දුන විශ්වවිද්‍යාලය. ඉතින් මේ පිරිවෙන් දෙක අසුරු කරගෙන විශ්වවිද්‍යාල මට්ටමට මේ පිරිවෙන් දෙක ඉහළ නංවන්න ඕනි කියන එක තමයි 1958 අංක 45 දරන පනත හරහා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හරහා 1956 අවුරුද්දේ ඉඳන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයත් විද්‍යෝද්‍ය විශ්වවිද්‍යාලයත් කියන විශ්වවිද්‍යාල දෙක ඇත්තටම කැලණිය විශ්වවිද්‍යාලය විදිහටත් පසු කාලීනව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විදිහටත් අපි හඳුනගන්නේ මේ විශ්වවිද්‍යාල දෙක. මෙහි මේ පනතේ තිබුණු මූලිකම අරමුණක් උනේ ඇත්තටම මේ එවකට සිංහල භාෂාවට මේ අපිට තිබෙන අපිට දැනගන්න ඕන දැනුම ඒ පිළිබඳ යම් වෘත්තීන් පිළිබඳ තිබෙන දැනුම නැත්නම් ලෝකයේ පැතිරලා තියෙන දැනුම සිංහල භාෂාවට පරිවර්තනය කරලා සිංහලයන්ට නැත්නම් සිංහල භාෂාව කතා කරන අයට ශාස්ත්‍රීය දැනුම දීම එක අරමුණක් විදිහට මේ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ බලාපොරොත්තුවක් වෙනවා. ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් රටේ ස්ථාපිත වෙලා තිබුණේ. ඉතින් අර ඉංග්‍රීසි දැනුම සිංහලට ගේන එක තමයි
මෙතන තිබුණු ප්‍රධානතම පරමාර්ථයක් වුණා කියලා එහි පළවෙනි ආරම්භක කතාවේදී කියනවා. ඉතින් කොහොම හරි එතනින් ආරම්භ වෙලා කාලයක් යනකොට මේ නම පොඩ්ඩක් වෙනස් වුණා. එතන විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් වුණා. ලංකාවේ එක විශ්වවිද්‍යාලයක් විදිහට සලකලා ලංකාවේම විශ්වවිද්‍යාල එකතු කරලා එතකොට මේක විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් වුණා. නැවත මේ කැලණිය විශ්වවිද්‍යාලය බවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලේ පත් වෙනවා. එතෙන් පටන් මේ කැලණිය විශ්වවිද්‍යාලය විදිහටයි හඳුන්වන්නේ. ඉතින් මේ විශ්වවිද්‍යාලය අද වෙනකොට විවිධ ශේෂ්ත්‍ර අපිට තිබෙනවා ප්‍රධාන පීඨ 7ක්. වෛද්‍ය පීඨයක් තිබෙනවා. තොරතුරු තාක්ෂණ පීඨයක් තිබෙනවා. ඒ වගේම අපේ දලුගම් පරිශ්‍රය ඇතුලේ තිබෙනවා විද්‍යාපීඨයක්, වාණිජ කළමනාකරණ පීඨයක්, මානව ශාස්ත්‍ර පීඨයක් තියෙනවා, සමාජ විද්‍යා පීඨයක් තිබෙනවා. මේ විදිහට පීඨ ගණනාවකින් සහාය පශ්චාත් උපාධි ලබා දෙන වෙනම පීඨයක් තිබෙනවා. ඒ වගේම බාහිර වශයෙන් අපි කියන දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපනය කියන්නේ අපිට විශ්වවිද්‍යාලයට ළඟ වෙන්න බැරි තදාසන්න ප්‍රදේශවල නැති දුරස්ථව ඉන්න අයට විවෘත කරපු මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් ආයතනයක් අපි හිටවලා තියෙනවා ඔවුන්ටත් උපාධි හදාරන්න. ඉතින් ඔය කියන ආයතනත් එක්ක තමයි අපි විශ්වවිද්‍යාලයක් විදිහට මේ වන විට සමන්විත වෙන්නේ. රජයේ විශ්වවිද්‍යාලයක් කියලා කිව්වහම අපිට ආචාර්යතුමනි ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ අම්බෝ A level පාස් වෙලා ඉසිස්කෝ එකේ වැඩි මාගයක් අරගෙන තමයි රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒකත් ලක්ෂ 3කට වැඩි පිරිසක් A level ලිව්වට 40000කට විතර ආසන්න ප්‍රමාණයකට විතරයි මේ අවස්ථාව හිමි වෙන්නේ කිව්වහම එතනින් මග හැරෙන අතපසු වෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ ඒ අය ගැන අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. මොකද විශ්වවිද්‍යාල ගත වෙන පිරිසට අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. රජයේ විශ්වවිද්‍යාලයක් ඇතුළට ගිහිල්ලා අධ්‍යයනය හදාරන්න. හැබැයි අපි මේ කතා කරන අනිකුත් සියලුම දෙනා සහ මේ උසස් අධ්‍යාපනය කියන කාරණාවට එනකොට කෙනෙක් ඇයි උසස් අධ්‍යාපනයට යොමු වෙන්න ඕනේ? පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවකට යනවා වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාරයක් කරන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඒ මොන සාධකයේ මත ඉඳලා හෝ ඇයි කෙනෙක් තමන්ගේ ජීවිතේ උසස් අධ්‍යාපනය කරන්න ඕනි කියන තීරණය ගන්න ඕනේ? ඉරණේ මට හිතෙන්නේ දැන් 21 වන සියවසේ අධ්‍යාපන ගෝල්ස් නැත්නම් ඉලක්ක ගැන කතා කරනකොට කතා වෙන කාරණයක් තමයි උසස් අධ්‍යාපනය හරහා අපි අර බලාපොරොත්තු වෙන අධ්‍යාපනයේ ප්‍රධාන අංග 4ක් කියන එකක් තමයි විචාරාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය, වඩා මනා වූ sannivedanaය සහ සහයෝගීතාවය නිර්මාණය කිරීම කියන එක මිනිසුන් අතර. ඉතින් අපි දැන් විවිධ විෂයන් අපි ඉගෙන ගන්නවා. කලා විෂයන් ඉගෙන ගන්නවා, විද්‍යා විෂයන් ඉගෙන ගන්නවා, ගණිත විෂයන් ඉගෙන ගන්නවා, වාණිජ විෂයන් ඉගෙන ගන්නවා. හැබැයි ඔය කොයි විෂය ඉගෙන ගත්තත් අවසාන වශයෙන් අපි සියලු දෙනා පුරවැසියන් විදිහට විවිධ ශාස්ත්‍රයන් තුළ රැකියාවක නිරත වෙන තත්ත්වයට එනවා. ඉතින් එතෙන්දී අපට අවශ්‍ය වෙනවා ඒ රැකියාවලේ විවිධ තරාතිරම් වලට ගැළපෙන අයව වඩා හොඳ ප්‍රතිපත්ති සම්පාදකයින්, වඩා හොඳ නායකයින්, වඩා නිර්මාණශීලී මිනිසුන් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට අපි ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා, ද්විතීක අධ්‍යාපනය ලැබලා එතනින් පස්සේ අපිට ද්විතීක අධ්‍යාපනයේ යම් පිරිසකට රැකියාව අවස්ථා ලබා දෙන්න පුළුවන්. ඔවුන් සුදුසු මට්ටමක් තිබෙනවා. හැබැයි අපි තවදුරටත් හිතුවොත් අපිට අවශ්‍යයි එතනින් ඉහළ මට්ටම් වලට කළමනාකරුවන් අවශ්‍යයි, ප්‍රතිපත්ති සම්පාදකයන් අවශ්‍යයි, රටට නායකයින් අවශ්‍යයි. මේ අය ගොඩනගා ගැනීමේදී වඩා හොඳ කළමනාකරණ හැකියාවක්, වඩා ඒ විෂය පිළිබඳ ප්‍රාමාණිකත්වයක් තියෙන විද්වතුන් දක්ෂයින් ගොඩනගන්න සහ ඔවුන් වඩා නිවැරදි කාලානුරූප තීරණ, දැන් ක්‍රිටිකල් තින්කින් කියන එක කියන කාරණාව ඉතාම වැදගත් දෙයක්. විචාරාත්මකව හිතන්න පුළුවන්. එහෙම වුණොත් විතරයි මේ කාලීන සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න හමුවේ වෛද්‍යවරයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ සමාජ ප්‍රශ්න හමුවේ ඉංජිනේරුවට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න හමුවේ ආර්ථිකය පිළිබඳව විශේෂඥයට හැසිරෙන, ව්‍යාපාරිකයට හැසිරෙන්න පුළුවන්. එහෙම නැතුව අපි යම් ගතානුගතික දැනුම පමණක් අපි සතුව තිබෙනවා නම් අපිට ඒ වෙනස් වෙන ලෝකයේත් එක්ක, වෙනස් වෙන තත්ත්වයත් එක්ක ඊට අනුරූප වෙනස් වීමට යම් අපහසුයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටපිටාවක මේ උසස් අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනය ලෝකයේ පුරාම ඇති කරලා තියෙන්නේ. මේකේ විවිධ මට්ටම් තියෙනවා. පෙළක් අය උසස් අධ්‍යාපනයේදී පර්යේෂණ සිදු කරනවා. පෙළක් අය තමන්ගේ විෂයම වඩා වැඩි විශේෂඥ භාවයක් ලබා ගන්නවා, ඉගෙන ගන්නවා. පෙළක් අය මෙහි තිබෙන වෘත්තීය ගුණය
වැඩි දියුණු කරගන්න. ඉතින් මේ ස්වභාවයන් තුනම ලෝකයේ විශ්වවිද්‍යාලවල තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපනයකුත් සිද්ධ වෙනවා. පර්යේෂණ පැත්තක් රටට අවශ්‍ය ලෝකයට අවශ්‍ය පර්යේෂණ දැන් වෛද්‍ය විද්‍යාවේ අවශ්‍ය කරන පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ විශ්වවිද්‍යාලය තුළ. එතකොට ඉංජිනේරු පීඨයක් තියෙනවා. ඉංජිනේරු පීඨයක සිද්ධ වෙනවා ඒ ශාස්ත්‍රයට අදාළ පර්යේෂණ. තාක්ෂණයට අදාළ කටයුතු IT ශාස්ත්‍රයට අදාළ කටයුතු ඒ තැන්. ඒ පර්යේෂණ තවත් තැනක ඒ විෂයන් පිළිබඳව ඉගැන්වීමට ඒ වගේ දේවල් වලට අවශ්‍ය කරන විශේෂඥ බිහි කිරීම කියන කාරණා තුනම ඇත්තටම මේ තෘතීක අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙනවා. ආචාර්යතුමනි පෙරලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් ඇත්ත අධ්‍යාපනය වැදගත් උසස් අධ්‍යාපනයත් වැදගත්. හැබැයි ලෝකෙ සහ ලංකාවේ උදාහරණ අරගෙන බැලුවාම අධ්‍යාපනය කියන සාධකයේ පැත්තකින් තියලා මේ වෘත්තියක් තුළ එහෙම නැත්නම් ව්‍යාපාරයක් තුළ අත්දැකීම් Taman සතු කරගෙන ඒ තුළ අපි තත්වෙන් තත්වේ උඩට ආපු උදාහරණ අරගෙන දෙන්න පුළුවන්. මේ අයට අධ්‍යාපන සුදුසුකම් නැහැ. එහෙම නැත්නම් අපි ඔය කියන පේපර් ක්වොලිෆිකේෂන්ස් නැහැ. හැබැයි ඒ අය දෙයක් කරලා තියෙනවා. ඉදිරියට ගිහින් තියෙනවා. එහෙම අරගන්න පිරිසක සහ මේ අධ්‍යාපනයත් එක්ක සමබරව ඉදිරියට යන පිරිසකගේ මොන විදිහේ වෙනස්කමක්ද සහ වටිනාකමක්ද තියෙන්නේ? ඔව් අත්දැකීම් කියන්නේ එක්තරා විශ්වවිද්‍යාලයක් තමයි. ඉතින් තමන්ගේ ජීවිතය ඇතුලේ ඔව් අත්දැකීම් ඇතුලේ ළඟා කරගන්න පුළුවන් මට්ටම් තිබෙනවා. හැබැයි අපි කියන ප්‍රතිපත්ති සම්පාදනය වගේ ඉලක්කයක් කරා යනවා නම් ඔහු අනිවාර්යෙන් න්‍යායික පසුබිම පිළිබඳව ගවේෂණයක ඉන්නම ඕන. ඉතින් ඕනම කෙනෙකුට ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරිකයා ව්‍යවසායකයෙක් දක්වා වර්ධනය වෙලා එන ගමනේදී ඔහුට තෘතීක අධ්‍යාපනයක අවශ්‍යතාවය, වෘත්තීය අධ්‍යාපනයක අවශ්‍යතාවය සහ මම කියපු චින්තනය, නිර්මාණශීලීත්වය, සහයෝගීතාවය සහ වඩා හොඳින් sannivedanaya කිරීම වගේ උසස් අපි අධ්‍යාපනය බලාපොරොත්තු වෙන උසස්ම ඉහළම මට්ටමේ තත්වයන් වලට පත්වී සිටි අපිට ඔව් මුදල් හොයන්න පුළුවන්, හොඳ වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු වඩා මනා වූ නැත්නම් රටට කාලයක් තිස්සේ ප්‍රයෝජනට ගත හැකි ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් දක්වාගෙන එමෙදී අර න්‍යායික පසුබිමේ නැත්නම් ඒ න්‍යායික තත්ත්වයන් වල තියෙන පර්යේෂණ පසුබිම තේරුම් ගැනීම සහ පර්යේෂණ වලින් නව නිෂ්පාදන, එතන නවෝත්පාදනය මෙතන වැදගත්ම වචනේ ඒක. ඒ කියන්නේ නවෝත්පාදනයක් අවශ්‍ය නම් ඒ සඳහා අපිට අර අත්දැකීමුත් එක්ක එකතු වෙච්ච. ඒ කියන්නේ මේක සමබරයි. ඇත්තම කිව්වොත් ඔබ කියන අත්දැකීම් සහිත හැකියාවක් තියෙන කෙනා වගේම කුසලතාවයක් තියෙන කෙනා වගේම ඒකට එකතු කරගන්න දැනුමක් සහ මේ දෙක යා කරන ආකල්ප කියන පාලම කියන ඔය තුනම එකතු වුණාම තමයි අපේ සාර්ථකත්වය රැඳෙන්නේ. ඉතින් එහෙම බැලුවාම අනිත් එක මෙහෙමයි. තෘතීක අධ්‍යාපනය වෘත්තීන් කරන ගමන් කරන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. එතකොට ඒ වෘත්තීන් කියන කාරණාව කරලා නැත්නම් එක්ස්පීරියන්ස් වලින් විතරක්, අත්දැකීම් වලින් විතරක් උඩට එනවා කියන එක නෙමෙයි. ඒ අතරමැදදී අපිට පුළුවන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගන්න. ඒක ලෝකයේ හැමතැනම දැන් පුළුවන්. ඒ නිසාම තමයි දැනුම, කුසලතා, ආකල්ප කියන මේ ත්‍රිත්වෙන්ම සන්නද්ධ පුරවැසියන් රටකට බිහි කරන්න අවශ්‍යම නිසා මේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය වටපිටාව සහ ඒ අවශ්‍ය අවස්ථාව නිර්මාණය කරලා දෙන්න කැලණිය විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් ගණනාවක් තියෙන්නේ සහ උසස් පෙළ සමත් වෙලා ඉසෙන් ලකුණ අරගෙන විශ්වවිද්‍යාල ගත වෙන්න අපහසු වෙච්ච හැකියාව නොලැබිච්ච පිරිසකට ඒ අවස්ථාව නිර්මාණය කරලා දෙන්නේ. මොන වගේ පාඨමාලාවන්ද කරන්න පුළුවන්, කාටද කරන්න පුළුවන්, කොයි වගේ අවස්ථාවක්ද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරමු මේ කෙටි විරාමයේ දරන. නැවතත් දැනවත්කම වැඩසටහන සමගින් එකතු වෙන්නේ. අද දවසේ අපි කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුවල් සමගින් කතා බහ කරමින් ඉන්නේ. ආචාර්යතුමනි, දැන් අපි විරාමයට පෙර ආතුව ඇයි මේ උසස් අධ්‍යාපනය කෙනෙක්ට වැදගත් වෙන්නේ සහ මොන වගේ ඉසව් වලටද එහෙ උසස් අධ්‍යාපනයක් ලබා ගත්ත කෙනෙක්ට යන්න පුළුවන් කියන කාරණාව ගැන කතා කරා. අපි දැන් කතා කරමු අපේ අද මාතෘකාව. එහෙම නැත්නම් මේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව කතා කරද්දී මොන වගේ උසස් අධ්‍යාපන අවස්ථාද කැලණිය විශ්වවිද්‍යාලය ජනසතු කරන්නේ? කැලණිය විශ්වවිද්‍යාලය ඇත්තටම ප්‍රධාන විෂය ධාරා සියල්ලම වගේ අපි උසස් අධ්‍යාපනය තුළ ලබා දෙනවා. අප සතුව තිබෙන පීඨ විශේෂයෙන්ම අපිට දලුගම් පරිශ්‍රණයේ රාගම තියෙන අපේ වෛද්‍ය පීඨය. ඒක වසර 30ක් වගේ පැරණි පීඨයක්. ඉතින් මහාචාර්ය කාලෝ පොන්සේකා වගේ කෙනෙක් ආරම්භ කරපු ඒ පීඨය ලංකාවේ විශාල වශයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ නව පර්යේෂණ සිදු කරමින්
විශේෂයෙන්ම අක්මා බද්ධය සම්බන්ධයෙන් එතකොට විශේෂයෙන්ම ඔය සර්පයන් දෂ්ට කිරීම සහ ඔවුන්ගේ විස වගේ දේවල් සම්බන්ධයෙන් වගේ පර්යේෂණ සිදු කරන ඊට පස්සේ අපි කියන වෛද්‍ය විද්‍යාව මේ මහජන සෞඛ්‍ය sannivedanaya මහජන සෞඛ්‍ය විද්‍යාව වගේ පැති කෙරෙහි අවධානය යොමු කරන ඒ වගේම ශ්‍රවණ හා කතන වේදය පිළිබඳව අවධානය යොමු කරන විශේෂ පාඨමාලා ඒකක සහිතව ක්‍රියාත්මක වෙන ලෝකයේ මේ රටේම තිබෙන අනිකුත් වෛද්‍ය පීඨවල තිබෙන සියලුම විෂය පාඨමාලාවන් තිබෙන ගමම්ම විශේෂ පාඨමාලා ගණනාවක් එක්ක ඔය මම දැන් නම් කරපු ආකාරයේ වෛද්‍ය පීඨයක් අප සතුව තිබෙනවා. ඉතින් ඒක තුලින් නිරන්තරයෙන් පර්යේෂණ සිදු වෙනවා. ඒ වගේම රටට අවශ්‍ය කරන විශිෂ්ට ආකල්ප ගුණ ගරුකකම් තිබෙන වඩා විනයගරුක වෛද්‍ය පිරිසක් බිහි කරන්න අවශ්‍ය ඒ පීඨයට හැකියාව ලැබිලා තියෙනවා මේ අවුරුදු 30 ඇතුලේ. විශේෂයෙන්ම දැන් සිහිපත් කරන්න ඕනේ ආචාර්යතුමනි දැන් මේ කතා කරන වෛද්‍ය පීඨය සහ අනිකුත් අභ්‍යන්තර පීඨ ගැන කතා කරද්දී අර මං කලින් කිව්වා වගේ සීමිත පිරිසකට තමයි අර 40000නුත් විශ්වවිද්‍යාල ගත වෙන්න පුළුවන්. එතනිනුත් යම්කිසි පිරිසකට විතරයි කැලණිය විශ්වවිද්‍යාලය තුළට එන්න පුළුවන්කම තියෙන. හැබැයි මං හිතන්නේ කතා කරන්නම ඕන තැන තමයි මෙතන ඇතුළට එන්න බැරි වෙච්ච පිරිසක් ඉන්නවා. හැබැයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් තවමත් බාහිරව මේ තමන්ගේ උසස් අධ්‍යාපන හීනය හැබෑ කරගන්න පුළුවන් පිරිස. අපි මේ තැනට ආමන්ත්‍රණය කරන්න આવොත් මොන වගේ අවස්ථාවන් තියෙන කියලා කැලණිය විශ්වවිද්‍යාලය තුළට එන්න බැරි වෙච්ච පිරිසට? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් වෛද්‍ය පීඨය විතර නෙමෙයි අරග වගේ දලුගම පරිශ්‍රයේ තියෙන පීඨවල ගත්තත් අපි අභ්‍යන්තර ඔබ කියන වගේ සාමාන්‍ය රෙගුලර් ක්‍රමය තමයි ඇතුළට ඔය කියන ඉසඩ්කෝ එකෙන් අපි තෝරගන්න පිරිසකට ගැන්වීම කරනවා. ඊට අමතරව දැන් විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ විශාල වැඩසටහන් කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. විශාල පාඨමාලා කීපයක් මේ පාඨමාලා ප්‍රමාණයක් හඳුන්වලා දීලා තියෙනවා. විශ්වවිද්‍යාලය තුළ බාහිර අපේක්ෂකයින්ට මෙතන බාහිර කියන එකෙන් අදහස් කරන්නේ උසස් පෙළ විභාගය සමත් වෙලා ඒ වගේම ඔවුන්ට විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව නොලැබුණු පිරිස වගේම මේ වන විට දැන් කාලයකට ඉස්සර උසස් පෙළ හදාරලා නමුත් ශේෂ්ත්‍රයේ ඉන්න විවිධ වෘත්තීන් වල ඉන්න අයටත් අපි පාඨමාලා වෙන් වශයෙන් හඳුන්වලා දීලා තියෙනවා. දැන් එක ප්‍රධාන උදාහරණයක් තමයි මම ඔබට ඉස්සෙල්ලම කියපු අපේ විශ්වවිද්‍යාලයේ තියෙනවා විවෘත හා දුරස්ථ අධ්‍යයන കേന്ദ്രයක්. ඒ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය අපේ විශ්වවිද්‍යාලයේ සතුව තිබෙන වාණිජ හා කළමනාකරණ පීඨයේත් මානව ශාස්ත්‍ර පීඨයේත් ඒ වගේම සමාජීය විද්‍යා පීඨයේ සහ විද්‍යාපීඨයේත් කියන පීඨවල ලබා දෙන උපාධි විවෘත හා දුරස්ථ ක්‍රමයට ඒ කියන්නේ අපි කියන්නේ එළියේ ඉඳන් කරන්න පුළුවන්. එළියේ ඉඳන් කියන්නේ විශ්වවිද්‍යාලයට එන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට සතියන්ත පාඨමාලා විදිහට එහෙමත් නැත්නම් Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරන ඔන්ලයින් ක්‍රමයට වගේ ක්‍රම හරහා උපාධි හැදෑරීමේ හැකියාව ඔය මං කියපු පීඨ තුනෙන්ම පාඨමාලා හඳුන්වලා දීලා තියෙනවා. දැනට ඉතාම ප්‍රසිද්ධ HRM වගේ ඒවා. ඊට පස්සේ කොමර්ස් කියන විෂය, ඊට පස්සේ බිස්නස් මැනේජ්මන්ට් කියන විෂය, වාණිජ කළමනාකරණ පීඨය බැලුවොත් එහෙම. ඊට පස්සේ විද්‍යාපීඨයේ තිබෙන විෂයන්, ඊට පස්සේ සමාජ විද්‍යාපීඨයේ තිබෙන විවිධ භාෂා, මානව ශාස්ත්‍ර පීඨයේ තිබෙන, සමාජ විද්‍යාපීඨයේ තිබෙන දැන් ජනසන්නිවේදනය, දේශපාලන විද්‍යාව, ඊට පස්සේ විශේෂයෙන්ම වර්තමානයේ බොහොම ජනප්‍රිය වෙලා තිබෙන ඔය පරිවර්තන මේ ඒකට කියන්නේ පරිවර්තන වේදය පිළිබඳ හැදෑරීම්. භාෂා දෙකක් කොහොමද පරිවර්තනය කරන්නේ? ඒක බොහොම ජනප්‍රියයි. ලොකු වෘත්තීමේ වටිනාකමක් තියෙන දෙයක්. අපි දැනවත්කම් වැඩසටහනේ මෑතකදීම කතා කරා පබ්ලික් රිලේෂන්. පබ්ලික් රිලේෂන් මහජන සම්බන්ධතාවය අතරම අපි අධ්‍යයනාංශයෙන් ලබා දෙන. ඉතින් ඒ වගේ නව විෂයන් ඔය දැන් අපි කියනවානේ කලා කිව්වහම කලා විෂයන් කිව්වහම ඒවා මේ ටිකක් අගෙන් අඩුයි වෘත්තීය අවශ්‍ය මේ ඉඩක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. දැන් ඔබ කියපු මහජන සම්බන්ධතාව විෂය ගත්තොත් දැන් අර මං කියපු පරිවර්තන වේදිය සම්බන්ධයෙන් තියෙන විෂයන් ගත්තොත් ඊට පස්සේ පුස්තකාල හා විඥාපන විද්‍යාව වගේ කියන්නේ පුස්තකාල ශාස්ත්‍රයේ පුස්තකාල ආශ්‍රිත තනතුරු වලට වෙනම අපි උපාධියක් ලබා දෙනවා. ලංකාවේ ලබා දෙන එකම විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය. එතකොට ඒ ශාස්ත්‍රයට යන ඕනම කෙනෙකුට ඒ උපාධිය හදාරනවා. කියන්නේ අනිවාර්යයෙන්ම ඔවුන්ගේ වෘත්තීය මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා ගොඩක් බාහිරට අපි ලබා දීලා තියෙනවා. දැන් මම මේ කියපු විෂයන් අපි බාහිරට ලබා දීලා තිබෙනවා. එතකොට අපි අර සාම්ප්‍රදායික කලා විෂයන් කියලා තත්ත්වෙන් එහාට ගිහිල්ලා නව විෂයන් බාහිරට ලබා දෙමින් ඒ උපාධියක් හදාරන. මෙතන මේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයේ තියෙන විශේෂත්වය ඔවුන් ලබා දෙන්නේ උපාධියක්.
ඊට අමතරව අපි සතුව තව තිබෙනවා ඔය වෘත්ති අධ්‍යාපනයට ඊට පස්සේ උපාධියක් නොවන මට්ටමේ ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදී ඒ වගේම සහතික පත්‍ර පාඨමාල මේ ආදී වශයෙන් තව තව කොටස් තිබෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් ඔබ අහපු කාරණාව තමයි මේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය විශාල වශයෙන් ලංකාවේ බොහෝ ඈත ගම්දනව්වල ඉන්න මොණරාගල, බදුල්ල, අම්පාර, ඇඹිලිපිටිය, මාතලේ, පොළොන්නරුව වගේ ප්‍රදේශවල විශාල පිරිසක් අපේ උපාධි පාඨමාලා වාණිජ කළමනාකරණ පීඨයට අයිති උපාධි පාඨමාලා, විද්‍යාපීඨයට අයිති උපාධි පාඨමාලා, ඒ වගේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨවලට අයිති පාඨමාලා විශාල ප්‍රමාණයක් මේ වන විටත් දැන් වසර ගණනාවක් තිස්සේ අපි මේක ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ අපි විශාල පිරිසක් පහුගිය කාලවල විවිධ රජයන් විසින් ලබා දුන්නා මේ රජයේ රැකියා. ඒ රැකියා දෙන අවස්ථාවලදී කැලණි විශ්වවිද්‍යාල විශාල පිරිසක් මේ බාහිරින් නැත්නම් මේ අභ්‍යන්තරයට එන්නේ නැතුව මේ ඔය කියන ස්ටඩිස්කෝ එකේ වැඩි අගයක් අරගෙන විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ලබා ගන්න උපාධි ලබා ගන්නට වඩා වැඩි විශාල පිරිසක් සෑම වසරකම අපි උපාධි ප්‍රදානෝත්සවවලදී එළියට යනවා අපේ උපාධිධාරීන්. අපි මේ කතා කරන බාහිර උපාධීන් පිළිබඳව කතා කරද්දී මේ සඳහන් කරපු උපාධි වසර 3ක හෝ 4ක උපාධි පාඨමාලා පිළිබඳව වෙන්න ඕනේ මේ සඳහන් කරේ. ඔව් අපි ප්‍රධාන වශයෙන්ම ලබා දෙන වසර 3ක ශාස්ත්‍රවේදී උපාධිය සාමාන්‍ය උපාධිය කියන එක ඇත්තටම ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය අපේ බාහිර උපාධිය විදිහට අපි ලබා දෙන්නේ නැහැ. ඒක අභ්‍යන්තර උපාධියක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය අපි නිරන්තරයෙන් මේ පීඨ තුනේම මං හිතන්නේ අපිට 100කට ආසන්න මේ උපාධි පාඨමාලා ප්‍රමාණයක් අපි බාහිරට ලබා දෙනවා. සහ වැදගත්ම කතාවක් තමයි දැන් මේ කොන්වොකේෂන් එක කොහොමද වෙන්නේ? උපාධි ප්‍රදානෝත්සවය කියන්නේම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදීමද මේ අය උපාධිය ලබා ගන්න නැත්නම් වෙනම උත්සවයක් දෙ වෙනුවෙන් සංවිධානය වෙන්නේ? නෑ, උපාධියේදී බාහිර සහ අභ්‍යන්තර කියලා වෙනසක් නැහැ. ඒක පොදු ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවය පොදුයි. ඒක සිද්ධ වෙන්නේ BMICHD පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයකදී. ඒ උපාධිය කිසිදු වෙනසක් නැහැ. කිසිදු රජයේවත් කිසිදු අවස්ථාවක ඔවුන්ව වෙන වෙනම සලකා බැලීමක් කරන්නේ නැහැ. අභ්‍යන්තර උපාධිය හා සමානව ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය විදිහට මේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය මගින් ලබා දෙන උපාධි සලකනවා. ඒක විශේෂත්වයෙහි බාහිර කියන වචනේ උපාධිය සඳහන් වෙනවා. හැබැයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් කැලණිය විශ්වවිද්‍යාලය ඉතාම ගෞරවනීය ප්‍රතාපවත් උපාධිධාරියෙක් විදිහට එළියට යන අවස්ථාවක්. අනිවාර්යයෙන්. ඒ නිසාම තමයි අපි ඒ පිළිබඳව දැනුවත්කම වැඩසටහනින් කතා කරන්නේ. මගහැරිච්ච අතපසු වෙච්ච උසස් අධ්‍යාපන අවස්ථාවක් තියෙනවා නම් එය ඔබේ කරගන්න ඕන හැකියාව තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන මේ බාහිර උපාධි පාඨමාලාවන් සමගින් එකතු වුණොත් හේතුව ඔබට කැමති ශාස්ත්‍රයක කැමති උපාධියක් එහිදී තෝරගන්න හැකියාව තියෙනවා. ඔව්. හිරන්න ඒ කියන්නේ මට මතක් කරන්න ඕනේ මේ උපාධියක් හදාරන්න තියෙන සුදුසුකම වෙන්නේ උසස් පෙළ සමත් වී තිබීම. විෂයන් 3 සමත් වෙලා තියෙනවා. විෂයන් 3 සමත් වී තිබීම. ඒ කියන්නේ විෂයන් 3 සමත් වී තිබෙනවා නම් ඔහු උපාධියක් ලබන්න සුදුසුයි. ඒ නිසා ඕනම කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන් මේ සඳහා. සහ මේ කතා කරපු උපාධි පාඨමාලාවන් වලට එහා ගිහිල්ලා මේ සහතික පත්‍ර පාඨමාලාවේ ඉඳලා ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා සහ මේ කියාගෙන එන මට්ටම උපාධි පාඨමාලාවන් කොච්චර දුරකට ඉගෙන ගන්න පුළුවන්ද? මොකක්ද අවසානයේදී කරන්න පුළුවන් ලොකුම උපාධිය? ඔව්. බාහිරව මම කතා කරන්නේ. බාහිරව ගත්තොත් ඔව් අපිට ආරම්භ කරන්න පුළුවන් දැන් සහතික පත්‍ර පාඨමාලාවක විශ්වවිද්‍යාලේ පටන් ගන්න පුළුවන්. ඒක යාර මං කියන ඔය විවෘත හා දුරස්ථ අධ්‍යාපනයක් විදිහට නෙවෙයි මං කියන්නේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ තියෙනවා එහෙම බාහිර පාඨමාලා. එහෙම සහතික පත්‍ර පාඨමාලාවකින් පටන් ගන්න නැත්නම් අපි ඔබ කියන තැනින් පටන් ගත්තොත් බාහිරින් උපාධියක් හදාරන්න ඇවිල්ලා ශාස්ත්‍රවේදී උපාධියක් හදාරන්න આવොත් එතනින් පස්සේ අභ්‍යන්තරයේ ඊට පස්සේ ක්‍රියාත්මක වෙන ශාස්ත්‍රපති උපාධියක් ඊට පස්සේ ක්‍රියාත්මක වෙන දර්ශනපති උපාධියක් ඊට පස්සේ දර්ශන සූරිය කියන ආචාර්ය උපාධිය දක්වාම කිසිදු බාධාවක් එල්ල වෙන්නේ නැහැ. අර ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ගන්න කෙනෙකුට ඒ ඉදිරි පියවරය සාමාන්‍ය ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ගත්තාම ඊළඟට MA එකක් කරන්න ඕනි කියලා අපි කියනවා. ඒ ශාස්ත්‍රපති උපාධියක් කලා විෂය ධාරණය. දැන් වාණිජ්‍ය වේදී උපාධියකදී ඒකේ තියෙනවා ඒගොල්ලන්ගේ බිස්නස් මැනේජ්මන්ට් ඒක MBA කියලා වෙනස් වෙනවා මාස්ටර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් කියලා. ඒ විදිහට ඒ හැම එකකම ඊළඟ ලෙවල් එක වෙන්නේ මාස්ටර් එකක්. ඒ මාස්ටර් එකට පස්සේ අපිට පුළුවන් වෙන MPhil එකක් වගේ කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා PhD එකක් එහෙම නැත්නම් ආචාර්ය උපාධියක් දක්වා යන්න. ඉතින් ඒ ඕනම කෙනෙකුට ඒ අවස්ථාව තිබෙනවා.
බාහිරින් කරන්න කියන කාරණාව අදාළ වෙන්නේ නෑ ඔහුගේ හෝ ඇයගේ උසස් අධ්‍යාපනයට මේ ශාස්ත්‍රවේදී උපාධියෙන් ඉහළට ඉගෙන ගැනීම. ප්‍රථම උපාධිය බාහිරද අභ්‍යන්තරද කියන කාරණාව වැදගත් වෙන්නේ නැහැ. එතනින් එහාට තමන්ට අවශ්‍ය උසස් අධ්‍යාපනය හදාරන්න යනවා නම් කියන කාරණාව තමයි අපි මෙතනදී සිහිපත් කරන්නේ. සහ දැන් මේ මාස්ටර්ස් MPhil PhD මේ තුනම ගැන කතා කරපු නිසා මම කැමතියි මේ තුන කොහොමද වෙනස් වෙන්නේ? දැන් විශේෂයෙන්ම ඔය MPhil කියන කැටගරි එකට එනකොට මොකක්ද එතන මාස්ටර් එකක් සහ PhD එකක් අතර තියෙන වෙනස මේ MPhil එකේ කියලා දැනගන්න කැමතියි. ඔව් ඒ කියන්නේ දැන් අපි ආරම්භක අවස්ථාවේ ඉන්නේ ශාස්ත්‍රවේදී දැන් අපි කලා මේ කියන්නේ ශාස්ත්‍රවේදී උපාධියක් ගැන කතා කරොත් ශාස්ත්‍රවේදී කියන්නේ පළවෙනි උපාධිය. ඒකට අපි කියනවා Bachelor of Arts. ඒ කියන්නේ BA එකක්. එතකොට BA එකක් අරගත්තට පස්සේ ඒකේ අර කියන විදිහට ගෞරව උපාධිය ගන්නත් පුළුවන්. සාමාන්‍ය උපාධිය ගන්නත් පුළුවන්. සාමාන්‍ය උපාධිය අවුරුදු 3කින් දෙන්නේ. අභ්‍යන්තර දුන්නත් බාහිර දුන්නත් අවුරුදු 3යි. අපි කියනවා ක්‍රෙඩිට්ස් 90ක් සම්පූර්ණ වෙන්න ඕන. එතකොට ගෞරව උපාධිය නම් ක්‍රෙඩිට් 120ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒගොල්ලන්ට අවුරුදු 4ක් දෙනවා. ඒත් ශාස්ත්‍රවේදී උපාධියක්. හැබැයි ඒක ගෞරව උපාධියක්. එතකොට දැන් ඔය ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ලැබපු කෙනෙක් කොට එකපාර MPhil එකකට යන්න බෑ. හැබැයි අර ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ලැබපු කෙනෙකුට එකපාර MPhil එකකට යන්න පුළුවන්. හරි? එතකොට MPhil එකට නොයා එහෙනම් අර ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ගත්ත කෙනෙක් මාස්ටර් එකක් ඒකේ තියෙනවා වසරක පාඨමාලා තියෙනවා. හරි? කියන්නේ ශාස්ත්‍රපති පාඨමාලා තියෙනවා වසරේ ඒවා තියෙනවා. වසර දෙකේ ඒවා තියෙනවා. MSc කියලා තියෙනවා. සමාජ විද්‍යාපති කියලා දැන් අපේ පීඨේ නම් තියෙන්නේ. දැන් ඒ වගේ වාණිජ කළමනාකරණ පීඨෙත් විද්‍යාපීඨෙත් මේ හැඩේම පාඨමාලා තියෙනවා. මේ ලෙවල්ස් වල පාඨමාලා තියෙනවා. මගේ එක මම අපේ එක උදාහරණයක් ගන්න ඒකයි පැහැදිලි කරන්න. එතකොට අපි දැන් ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ලැබපු කෙනෙකුට MA එකක් වගේ කරන්න ඕන. MA එකක් කරලා තමයි MPhil එකකට යන්න පුළුවන්. හරිද? හැබැයි ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ලැබපු කෙනෙකුට MA එකක් කරන්න ඕනේ නැහැ. MSc කරන්නත් පුළුවන්. MPhil කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අවුරුදු දෙකේ පාඨමාලා කරන්න පුළුවන්. තනි අවුරුද්දේ පාඨමාලාවක් කරලා ඉන්න ඕන ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ලැබපු කෙනෙක්. ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ලැබලා තියෙනවා නම් එයාට කෙලින්ම අවුරුදු දෙකේ පාඨමාලාව වලට ගිය හැකි. අවුරුදු දෙකේ පාඨමාලාව වෙන්නේ MSc සහ MPhil. මේ MSc සහ MPhil කියන දෙකෙන්ම බොහෝ විට MPhil එකෙන් PhD එකට යන්න පුළුවන්. යම් රටවල MSc එකනොත් ඒ කියන්නේ අවුරුදු දෙකේ රිසර්ච් එකක් එක්ක තියෙන පාඨමාලාවක් නිසා ආචාර්ය උපාධියට යන්න පුළුවන්. අපේ රටේදී නම් මේ දෙකෙන්ම ආචාර්ය උපාධියට යන්න පුළුවන්. ඒ තමයි උපාධියක් විදිහට උසස් අධ්‍යාපනයේ තියෙන හිණිපෙත්තටම ගමන් කරනවා නම් මේ මාර්ගය කොහොමද ඔබට විවෘත කරගන්න පුළුවන් සහ විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලය තුළ මේ කියපු සියලුම උපාධි අවස්ථාවන් ටික Taman සතු කරගන්න හැකියාව තියෙනවා කියන කාරණාවත් මතක් කරලා දැන් විශේෂයෙන්ම තව මතක් කරන්න ඕන දෙයක් තමයි ආචාර්යතුමනි මේ ඩිප්ලෝමා පාඨමාලාවන් පිළිබඳව කතා කරන්න ඕනේ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් මොන වගේ ඩිප්ලෝමා පාඨමාලාවන්ද අපිට හදාරන්න හැකියාව තියෙන්නේ? අපේ ඇත්තටම හැම පීඨයකම විවිධ ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. එතන ඩිප්ලෝමා පාඨමාලා වලට යටිනුත් පාඨමාලා තියෙනවා. ඒ කියන්නේ සහතික පත්‍ර පාඨමාලාත් විශ්වවිද්‍යාලයෙන් මගින් ලබා දෙනවා. විශේෂයෙන්ම භාෂා සම්බන්ධයෙන් අපේ රටේ මේ තියෙන බොහොම ඉල්ලුමක් තියෙන විශ්වවිද්‍යාලය තමයි කැලණි විශ්වවිද්‍යාලය. හේතුව ලංකාවේ තියෙන ප්‍රධාන භාෂා ඉගෙනීමේ අධ්‍යයන අංශ තිබෙන්නේ කැලණි විශ්වවිද්‍යාලේ. නූතන භාෂා විශේෂයෙන් මේ කියන්නේ ජර්මන්, ප්‍රංශ, ඊට පස්සේ රෂියන්, ඊට පස්සේ කොරියන් භාෂාව, චීන භාෂාව, ජපන් භාෂාව, මේ වගේ භාෂා සියල්ලම වාහේ අපේ විශ්වවිද්‍යාලය ලබා දෙනවා. ඉතින් ඒක හින්දා ඒවට විශාල ඉල්ලුමක් තිබෙනවා එළියේ. විශේෂයෙන්ම කොරියන් භාෂාව වගේ ඒවට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උපාධි ලබා දෙන ගමනුත් අපි සහතික පත්‍ර පාඨමාලාවේ සිට ඩිප්ලෝමා පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා දක්වා ඩිප්ලෝමා ලබා දීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි පුංචි බාධා කිරීමක් කරොත් ආචාර්යතුමනි දැන් ඔය සහතික පත්‍ර පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා නම් මොනවද අවම සුදුසුකම වෙන්නට අවශ්‍ය වෙන්නේ? ඔව් ඇත්තටම සහතික පත්‍ර පාඨමාලාවකට අවම සුදුසුකම වෙන්නේ සාමාන්‍ය පෙළ සමත් වීම. ඩිප්ලෝමා පාඨමාලාවකට අවම සුදුසුකම වෙන්නේ උසස් පෙළ සමත් වීම. ඉතින් උසස් පෙළ සමත් නැති කෙනෙකුටත් ඩිප්ලෝමා හදාරන්න විශ්වවිද්‍යාලේ යම් අපි කියනවා
රිංගන්න ගේට්ටු හදලා තියෙනවා. ඒ තමයි උදාහරණයට අපි මාධ්‍ය ශාස්ත්‍රය ගමුකෝ. නැත්නම් ඔය ඔබ දැන් මතක් කරපු මහජන සම්බන්ධතා දැන් අපේ අධ්‍යයන අංශය විසින් ලබා දෙන මහජන සම්බන්ධතා ඩිප්ලෝමා පාඨමාලාවක් තිබෙනවා. ඒකේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් තිබෙනවා. ඒකේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් තිබෙනවා. ඇත්තටම කොහොත් ඒ පිළිවෙලේ ගියාම යාට එතන ඊට පස්සේ මාස්ටර් එකකට යන්න පුළුවන්. මාස්ටර් එකෙන් පස්සේ PhD එක දක්වාම යන්න පුළුවන්. හැබැයි යාට ඩිප්ලෝමාවෙන් පටන් ගන්න පුළුවන්. එතකොට යා ඩිප්ලෝමාවෙන් පටන් ගන්නවා කියන්නේ ප්‍රථම උපාධියට පෙර ඒ ලබා ගන්න ඩිප්ලෝමා හරහා යන්න පුළුවන්. හැබැයි එතෙන්දි විශේෂත්වයක් තියෙනවා. අපේ ඒ ඩිප්ලෝමාවලදී දැන් ඩිප්ලෝමාවක් කරන්න අපේ උසස් පෙළ සමත් වීම තියෙන්න ඕන වගේම අපි සලකා බලනවා මාධ්‍ය ශාස්ත්‍රයේ, මහජන සම්බන්ධතා ශාස්ත්‍රයේ වෘත්තිමය අත්දැකීම් එක්ස්පීරියන්ස් එක බලලා ඒක සලකා බලනවා උපාධියක් මේ ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීමේ සුදුසුකමක් විදිහට ඒකත් එක්ක උසස් පෙළ සමත් වීමේ අගය. හරිද? විශේෂයෙන්ම ඩිප්ලෝමා පාඨමාලා දැන් සාමාන්‍ය ඩිප්ලෝමාවක් ඊට පස්සේ උසස් ඩිප්ලෝමාවක් කරනවානේ අපි. ඒ ඩිප්ලෝමා දෙකම කරාට පස්සේ දැන් කැලණි විශ්වවිද්‍යාලයේ තියෙන මහජන සම්බන්ධතා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කරන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඒ ඩිප්ලෝමා දෙක ලබා ගන්න ඕන. ඒ ඩිප්ලෝමා දෙක ලබා ගත්තාම ක්‍රෙඩිට් 30 60ක් ලැබෙනවා. ඊට පස්සේ අපි සලකා බලනවා යාගේ මාධ්‍ය ශාස්ත්‍රයේ හෝ ඒ මේ මහජන සම්බන්ධතා ශාස්ත්‍රයේ කරලා තියෙන වෘත්තිමය අත්දැකීම් සලකලා බලලා ඒ වසර ප්‍රමාණයක් සලකලා බලලා ඒ ප්‍රමාණයට විධායක ශ්‍රේණියේ මේ රැකියාවක් නම් කරන්නේ ඒ ශාස්ත්‍රයේ. අපි ඒකට යම් සම්භාර ප්‍රමාණයක් එකතු කරලා ඒ හරහා ලබා දෙනවා අපිට අපි යාට පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරන්න. එතකොට පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරුවට පස්සේ ඇත්තටම ඔහු සුදුස්සෙක් වෙනවා පශ්චාත් උපාධියක් හදාරන්න. ඒ කියන්නේ අන්න ඒ වගේ පහසු ක්‍රමයක් අපිට මේ වගේ පාඨමාලා කීපයක්ම තිබෙනවා. වාණිජ්‍ය කළමනාකරණ පීඨෙත් තිබෙනවා මෙවැනි පාඨමාලා. ඒ වගේ අවස්ථාවලින් අපිට පුළුවන් අර සහතික පත්‍ර පාඨමාලාවෙන් ඉඳන් පටන් ගන්න. සහතික පත්‍ර පාඨමාලාවක් තිබීම යම් තව උසස් පෙළට යම් විෂයන් කීපයක් තිබීම වගේ කාරණා ඒක අපේ තිබෙනවා සුදුසුකම් ලයිස්තුගත කරලා ඒ වෙදී ඔබට බලා ගන්න පුළුවන් ඕන මේ සම්බන්ධ නෝටිස් එක දානකොට ඒකදී අපි පැහැදිලිවම දානවා මොන ක්‍රම හරහා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ක්‍රමයකිනුත් ඒ කියන්නේ ඉදිරියටම එන්න ඕනම කෙනෙකුට අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. විශේෂයෙන් මේ වෘත්තීනේ අදාළ විශේෂඥභාවය තියෙන ඔබ කියපු අත්දැකීම් තියෙන අයට මේක ලොකු අවස්ථාවක් කරගන්න පුළුවන්. සරලව කිව්වොත් MBA එකක් කරන්න පුළුවන්ද BA එකක් නැතුව ඒක? ඔව් MBA එකක් දක්වා යන පාරෙත් ඔය ඩිප්ලෝමා හරහා එන්න තියෙන හැකියාව තිබෙනවා. කියන්නේ ඔබට තාමත් ඔබේ උසස් අධ්‍යාපන හීනය අහිමි වෙලා නැහැ. හැකියාව නම් ඕන තරම් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඒ වෙනුවෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන් මාර්ගය විවිධ දිශානතීන් ඔස්සේ ප්ලෑන් කරලා තියෙනවා. ඔන්න යන්න පුළුවන් විදිහට උසස් පෙළෙන් පස්සේ උසස් පෙළ සමත් නම් ප්‍රථම උපාධිය හදාරන්න බාහිරව හැකියාව තියෙනවා. සහ දැනටත් වෘත්තීයක නියැලෙන ගමන් ඔබේ උසස් අධ්‍යාපන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යන්න අවශ්‍යයි නම් ඒ වෙනුවෙන් සහතික පත්‍ර පාඨමාලාවේ ඉඳන් ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා පශ්චාත් උපාධි ඩිප්ලෝමා මේ විදිහට ඉදිරියටම අධ්‍යාපනය හදාරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අද දැනවත්කම තුළින් අපි කතා බහ කරමින් ඉන්නේ. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් මේ කතා බහ සමගින් එකතු වෙමු. විරාමයෙන් අනතුරු අපි නැවතත් දැනවත්කම කතා බහ සමගින් එකතු වෙන්නේ. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුවල් සමගින් කතා බහ කරමින් හිටියේ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් බාහිරව ලබා ගන්න පුළුවන් උපාධි පාඨමාලාවත් සහ සහතික පත්‍ර පාඨමාලාවේ ඉඳලා කොහොමද තමන්ගේ උසස් අධ්‍යාපනය ඉදිරියටම කරගෙන යන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව එහිදී බොහොම විශේෂ දැනුමක් පුළුල් දැනුමක් අපිට එකතු කරගන්න පුළුවන් වුණා මේ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව. මම කැමති එතනට තව එකතු කරගෙන යනවා නම් අපිට මේ නම් කරන්න පුළුවන් නම් මොන වගේ ඩිප්ලෝමා පාඨමාලාවක්ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් කෙනෙක්ට ලබා ගන්න පුළුවන් කියලා ගොඩක් අටීවි මේ වෙලාවේ. ඔව් විශේෂයෙන්ම අපේ තාක්ෂණ පීඨය නව පාඨමාලා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව ඒ වගේම අපේ විද්‍යාපීඨය සතුව තිබෙන තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය තුළ තිබෙනවා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වෙබ් ඩිසයිනින්, ඒ වගේම ග්‍රැෆික් ඩිසයිනින්, ඒ වගේම වීඩියෝ එඩිටින්, මේ වගේ ග්‍රැෆික්ස් මේ වගේ සම්බන්ධ අපි කියන්නේ IT ශාස්ත්‍රයේ විශාල
ඉල්ලුමක් තිබෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ පාඨමාලාවලට විශාල පිරිසක් ඩිප්ලෝමා සහතික පත්‍ර මට්ටමේ ඉඳන් ඩිප්ලෝමා උසස් සහතික පත්‍ර කියලා තව එකක් තියෙනවා සහතික පත්‍ර උසස් සහතික පත්‍ර ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා ආදී වශයෙන් ඩිප්ලෝමා හැදෑරීමේ හැකියාව ඒ ශාස්ත්‍රවල ඉන්න අයට තිබෙනවා. ඒ වගේම මම අර ඔබට ඉස්සෙල්ලා මතක් කරපු භාෂා අධ්‍යනාංශ විසින් විශාල භාෂා ඉගැන්වීමේ ඩිප්ලෝමා පාඨමාලා ප්‍රමාණය විශේෂයෙන්ම අපේ අධ්‍යනාංශයක් තිබෙනවා මේ වාග් විද්‍යා අධ්‍යනාංශය. අපේ රටේ ඉතාම ප්‍රසිද්ධ දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් වසරක ඩිප්ලෝමාවක් ලබා දෙනවා. ඒක ඉතාම ජනප්‍රියයි අපේ රටේ. ඒ වගේම අපේ තිබෙනවා මනෝවිද්‍යාව කියන විෂය උගන්වනවා අපේ දර්ශන අධ්‍යනාංශය. ඒ මනෝවිද්‍යාව ඩිප්ලෝමාවට 800කට අධික පිරිසක් සෑම වසරකම සාමාන්‍යයෙන් ලියාපදිංචි වෙනවා. 400ක් වගේ පිරිසක් අපි තෝරා ගන්නවා. ඒතකොට ඒ වගේ විශාල පිරිසක් ඒ ඩිප්ලෝමා පාඨමාලාවට ඉල්ලුමක් තිබෙනවා. කවුන්සලින් ඩිප්ලෝමා පාඨමාලාව. ඉතින් ඒ වගේ පාඨමාලා ලබා දෙනවා ඒ දර්ශන අධ්‍යනාංශයෙන්. ඊට පස්සේ අපේ අධ්‍යනාංශය මාධ්‍ය සම්බන්ධයෙන් ජන සංනිවේදන සම්බන්ධයෙන් ඩිප්ලෝමා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මහජන සම්බන්ධතාව සම්බන්ධයෙන් ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යනාංශ තුලින් ඉංග්‍රීසි ඉගෙනීමේ අධ්‍යනාංශය විසින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා ක්‍රියාත්මක වෙනවා. මේ දවස්වලත් ඒ පිළිබඳව මේ ලියාපදිංචිය සඳහා නෝටිස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වාණිජ කළමනාකරණ පීඨෙත් HRM ඒ කියන්නේ Human Resource Management මානව සම්පත් කළමනාකරණය ඊට පස්සේ ඔබ කියපු Business Management මේ වගේ ඊටාම ජනප්‍රිය විෂය කොටස් කැලණි විශ්වවිද්‍යාලය ඉතාම ජනප්‍රියයි. මොකද අපේ වාණිජ කළමනාකරණ පීඨය කියන්නේ 100%ක්ම වගේ රැකියා නියුක්තියක් තිබෙන පීඨයක්. වාණිජ කළමනාකරණ පීඨය ඉතාම ප්‍රසිද්ධයි ලංකාවේ මේක. ඉතින් ඒ පීඨය මගිනුත් එවැනි MBA ඔබ කිව්වා වගේ පශ්චාත් උපාධි පාඨමාලාත් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ පාඨමාලාවලට අමතරව අපේ තිබෙන වෙනත් අපි කියන්නේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය ඊට පස්සේ අපේ තිබෙන ඉන්ටර්න්ෂිප් එක වගේ දේවල් හරහාත් අපි යම් ආකාරයකට ඇතුළේ ඉන්න අයටත් අතිරේකව හදාරන්න පුළුවන් පාඨමාලා ලෑස්ති කරලා තිබෙනවා ඩිප්ලෝමා පාඨමාලාවලට අමතරව. හොඳයි. දැන් අපි මේ කතා කරපු සියලුම ඩිප්ලෝමා පාඨමාලාවන් වලට සුදුසුකම් ලබන්න අවශ්‍ය සුදුසුකම් පිළිබඳවත් අපි පහුගිය විරාමයට පෙර ආතුව කතා කරා. සහ දැන් ලියාපදිංචි වෙන පිරිස සහ මෙහිදී තෝරා ගැනීමේ නිර්ණායකයන් මොනවා හරි බලංගු වෙනවද ලියාපදිංචි වෙන පිරිසෙන් තෝරගන්න මේ උපාධි සමාවෙන් ඩිප්ලෝමා පාඨමාලාවට? ඔව් දැන් සුදුසුකම් අපි අවම සුදුසුකම් යෝජනා කරනවානේ අපේ නෝටිස් එකේ. හැබැයි අපිට ඒක විශාල පිරිසක් අපිට බඳව ගන්න සිද්ධ වුණොත් අපිට තියෙන ඉඩ ප්‍රස්ථා අපිට ප්‍රමාණයක් තිබෙනවා. දැන් අපිට අපිට අපේ සම්පත් තිබෙන ප්‍රමාණයක් තිබෙනවා. ඒකත් එක්ක සලකලා බලලා අපිට යම් අපි කියනවා මේ සම්මුඛ පරීක්ෂණයකින් තෝරගන්න අවස්ථාවලට එන පාඨමාලා තිබෙනවා. අපි අර කියපු උපදේශනය සම්බන්ධ උපදේශනය වගේ පාඨමාලාවලදී අපිට ඇත්තටම එච්චර පිරිසකට උපදේශනය පාඨමාලාවක් කරගෙන යන්න අපිට දින නැහැ. ඊට පස්සේ අපේ ශාලා පහසුකම් නැහැ. ඒවට අවශ්‍ය කරන පහසුකම් වල යම් අඩුතාවයන් එනකොට අපිට සිද්ධ වෙනවා යම් සම්මුඛ පරීක්ෂණයකට යන්න. නමුත් බොහෝ පාඨමාලා ඊටම අපි කියන්නේ කුඩා කණ්ඩායම් විදියට සිටින පාඨමාලාවල ඒ ගැටලු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ විෂයට විශේෂඥතාවය තිබෙන අය නම් ඉන්නේ. ඒ ගැටලුවක් නැහැ. ඉතින් බොහෝ අයට ඒ කියන්නේ දැන් ඇත්තටම ගොඩක් අපි දකින දෙයක් තමයි බාහිරින් ඒ කියන්නේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ නොවන විශාල පිරිසකට විශාල ඉඩ ප්‍රස්ථාර ප්‍රමාණයක් ඒ කියන්නේ විවිධ අධ්‍යනාංශ විවිධ පාඨමාලා ආරම්භ කර තිබීමත් ඒවා වෘත්‍යාභිමුඛ වීමත් ඒ ආරම්භ කළ තියෙන පාඨමාලාවලට අපි කියන ඩිමාන්ඩ් එක තියෙන පාඨමාලා තමයි තිබෙන්නේ. ඉතින් ඒ ඩිමාන්ඩ් එක නිසා ඒ දැන් විශේෂ මාධ්‍ය ශාස්ත්‍රයේ පාඨමාලා දැන් අපේ අධ්‍යනාංශය විසින් ක්‍රියාත්මක වෙනවා විශාල ඉල්ලුමක් සහිතව තිබෙන එක. වසර ගණනාවක පැරණි ඩිප්ලෝමා පාඨමාලාව වසර 25ක විතර පැරණි. දැන් අපි මාධ්‍ය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවත් වසර 10ක් වගේ පැරණි. ඉතින් විශාල ඉල්ලුමක් ඒකට තිබෙනවා. අපි කියන්නේ ත්‍රිවිධ හමුදාවේ ඊට පස්සේ විවිධ නිල රාජ්‍ය ආයතන වල ඉන්න වෘත්තිකයන් ඊට පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගේ ඉන්න අය වගේ අය මේ වගේ බොහෝ පිරිසක් මේ ඩිප්ලෝමා පාඨමාලා ඒ වගේ උසස් ඩිප්ලෝමා පාඨමාලා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා හරහා ඕනෝන්ගේ උසස් අධ්‍යාපන සිහිනය නැත්නම් පශ්චාත් උපාධි සිහිනය සැබෑ කරගන්නවා. පශ්චාත් උපාධියටම විශ්වවිද්‍යාලයට එන අයත් විශ්වවිද්‍යාල විසින් විශාල පශ්චාත් උපාධි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන විවිධ විෂයන් වල ඒ වගේම තමයි ආචාර උපාධිය දක්වා බොහෝ විෂයන් හරහා ඉගෙන ගන්න අපි කියනවා බහු විෂයික මානී
ඉඩ ප්‍රස්ථාපවා ලබා දීලා තියෙන. ගැන ඒ විෂය වෙන්වෙන් වශයෙන් මේ විෂයමයි කියලා නැතුව ඔවුන් අරගෙන එන විෂයත් එක්ක බද්ධ වෙලා වෙනත් පීඨ සමග එකතු වෙමින් ඉතින් අපේ පීඨයට නම් එන්නේ නමුත් අපි වෙනත් පීඨයක් සම්බන්ධ කරගනිමු මේ විෂය මාලාවලට අවශ්‍ය පහසුකම් දෙන්න ළමයාට ගැළපෙන පහසුකම් ලබා දෙන්න ඒ අදාළ සුපර්වයිසර්ස්ලා දෙන්න ඒ වගේ දේවල් පවා අපි සලකලා බලලා තියෙනවා. ඒ වගේම ආචාර්ය උපාධිය දැන් වාණිජ්‍ය කළමනාකරණ පීඨයේ තිබෙනවා. අපි කියන පබ්ලිකේෂන් හරහා ආචාර්ය උපාධියක් ගැනීමේ ඉඩ ප්‍රස්තාව පවා මේ වෙනකොට ඇති කරලා දීලා තියෙනවා විශ්වවිද්‍යාලය තුල. සහ දැන් මේ කියපු පාඨමාලාවන් සියල්ලම අපි ගත්තොත් පිටරටක කරන්න ගියොත් ලොකු වියදමක් අපිට දරන්න වෙනවා. සහ ලංකාවේ සල්ලි විශාල වශයෙන් පිටරටට යන අවස්ථාවක් මේ උසස් අධ්‍යාපනය ගැන කතා කරද්දී. මේ අපි කතා කරන සියලුම ඩිප්ලෝමා පාඨමාලාවන් වෙන්න පුළුවන්, උපාධි පාඨමාලාවන් වෙන්න පුළුවන්. අපිට දරන්න පුළුවන් මුදලකට නේද කැලණිය විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන්නේ. ඔව් ඇත්තටම ඔබ කිව්වා වගේ පිටරටකට ගිහලා ආචාර්ය උපාධියක් කරනවා කියන්නේ වර්තමානයේ ලක්ෂ 200ක් විතර අවශ්‍ය වෙනවා ආචාර්ය උපාධියක් කරන්න. ඒ කියන්නේ මම කියන්නේ විශාල මුදලක් යනවා ටියුෂන් ෆී එක විතරක්, කෝස් ෆී එක විතරක්. නමුත් දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨය මගින් ලබා දෙන උපාධි ආචාර්ය උපාධි පාඨමාලාවල අපිට තරම් මුදලක් වැය වෙන්නේ නැහැ. ලක්ෂ 6-7ක් ලක්ෂ 8ක් වගේ ගානකට යම් විෂයන් තිබෙනවා ඒ වැය ටිකක් අගේ වැඩි. ඒක ඩිමාන්ඩ් එක වැඩි නිසා ඒවා වැඩි වෙලා තියෙනවා, ඉල්ලුම් වැඩි වෙලා තිබෙනවා. නමුත් බොහෝ විෂයන් අපට හැකියාව ලැබෙනවා ආචාර්ය උපාධිය දක්වාම. දැන් පශ්චාත් උපාධිය අපේ තියෙන ජනසන්නිවේදනයේ මේ සමාජ විද්‍යා පීඨයේ සියලුම විෂයන් ලක්ෂ 2කට පුළුවන් 2.5කට පුළුවන් ලක්ෂ 205 මේ ලක්ෂ 2.5000කට පුළුවන් මේ මේක කරන්න දැන් තියෙන දැනට මුදල මේ කියන්නේ මුදල ඊට පස්සේ MSc එහෙම නැත්නම් සමාජ විද්‍යා පාඨමාලාවක් හදාන වසර 2ක පාඨමාලාව 2.30කට පුළුවන්. ඉතින් එම්පිල් එකක් වගේ යනකොට ඒක ලක්ෂ 3ක් 4ක් අතර ප්‍රමාණයකට යනවා. 3මාරක් 4ක් වගේ ආචාර්ය උපාධිය වලට ලක්ෂ 6-7කට වගේ ප්‍රමාණයකට යනවා. ඒ මම කිව්වේ සමාජ විද්‍යා පීඨයෙන් පිරිනමන උපාධි සම්බන්ධයෙන් අනිත් පීඨවල අගයන් යම් ආකාරයෙන් සුළු වශයෙන් වෙනස් වෙනවා මීට වඩා විද්‍යාපීඨයෙන් හෝ වාණිජ්‍ය කළමනාකරණ පීඨයෙන් ලබා දෙන පාඨමාලාවල. මේ කතා කරන සියලුම පාඨමාලාවන් වලට සම්බන්ධ වෙන්නේ අපේ රටේ ශ්‍රී ලාංකික දරුවන් විතරද විදේශ දරුවන් මේ පීඨත් එක්ක උපාධි පාඨමාලාවන් අපේ තිබෙන මම ඔබට කිව්වා මට දැන් තව එක කොටසක් අතර මතක වුණා ලංකාවේ පාලි හා බෞද්ධ අධ්‍යයනයේත් අපි තාම ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් අපි පැරණි පාලි හා බෞද්ධ අධ්‍යයන සිදු කරපු නිසා විශේෂයෙන්ම අපේ රටේ පාලි හා බෞද්ධ අධ්‍යයනය සඳහා මියන්මාර්, තායිලන්ඩ් එතකොට අග්නිදිගාසියානු කලාපේ බොහෝ රටවල් වල කාම්බෝජය වගේ රටවල් වල චීනයේ පිරිස් බෞද්ධ අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට එනවා. චීනයෙන් බොහෝ පිරිස් සිංහල අධ්‍යනාංශයට සම්බන්ධ වෙලා තිබෙනවා. අපේ භාෂාව හදාරන්න සිංහල භාෂාව හදාරන්න ඊට පස්සේ භාෂා පීඨවලටත් මාලදිවයින් වගේ රාජ්‍යයන් වලින් පවා සිසුන් සම්බන්ධ අපේ පශ්චාත් උපාධි පීඨයටත් පිටරට අප්‍රිකානු කලාපයේ අය මාලදිවයින් මේ වගේ රටවල් වල අය පශ්චාත් උපාධි සඳහාත් සම්බන්ධ වෙලා තිබෙනවා. අපිට විදේශ ශිෂ්‍යයන් අපේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපේ රටේ අධ්‍යාපන අවස්ථාව අපේ රටේ දරුවන්ට ලබා දෙන අතරතුරම ඔන්න විදේශ අධ්‍යාපන සිසුන්ගෙත් ඉහළ ඉල්ලුමක් තියෙන විශ්වවිද්‍යාලයක් කැලණිය විශ්වවිද්‍යාලය. ඒ නිසාම ඔබේ උසස් අධ්‍යාපන හීනය නවත්තන්න එපා. මගදී අතාරින්න එපා. ඔබට අවස්ථාව තියෙනවා දැනටත් රැකියාවක නිරත වෙන කෙනෙක්ට පවා. සහ විශේෂයෙන්ම මට අහන්නම අවශ්‍ය දෙයක් තමයි ආචාර්යතුමනි මේ NVQ සුදුසුකම් ලබාගත් කෙනෙක් ඉන්නවා නම් උසස් පෙළ හෝ උසස් පෙළ සමත් නැති හැබැයි NVQ 5 මට්ටම සමත් කියලා අපි හිතුවොත් මෙහෙව් කෙනෙක්ටත් පුළුවන්ද උසස් අධ්‍යාපනය හදාරන්න එන්න? ඔව් ඒ කියන්නේ අපි NVQ level එක සහ SLQF level එක කියන මේ අපි කියන්නේ ශ්‍රී ලංකන් quality framework එක කියන දෙකේ අගයන් වල අගයන් මේ SLQF එකේ කොයිකටද සමාන කියලා අපි දක්වලා තියෙන අපි නිර්ණායකයක් තියෙන. ඒතකොට ඔබ කිව්වේ NVQ 5 සමාන වෙන අපේ අගයක් තියෙන SLQF එකෙන් බැලුවොත් එක 4 වගේ. එතකොට ඒ අනුව ඒ සුදුසුකම තියෙනවා නම් අපි සලකා බලනවා මේ level එකේ ඉන්නවා කියලා සලකලා බලලා අපි උන්ට ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපනයක් තියෙන්නේ NVQ 5-6 කියන්නකෝ. එතකොට ඒක අපි උදාහරණයක් අපි කිව්වොත් NVQ 6 සමානයි උපාධි මට්ටමට. එතකොට අපි ඒකෙදි සලකා බලනවා එතනින් ඉහළ තැනකට උහුව අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය කරන පසුබිම වෙයි. අර NVQ level එකත් එක්ක අපි සලකා බලනවා එක්ස්පීරියන්ස් එකකට මොකක් හරි ඒ වෘත්තීය සුදුසුකම්. ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්.
අත්හරින නෙවෙයි උත්සාහ කරන්නයි තියෙන උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ කියපු කරුණු කාරණාවන් පිළිබඳව ඔබ තෘප්තිමත් අපි දන්නවා ඒ කරුණු පිළිබඳව සහ මේ පිළිබඳව සහ මේ පාඨමාලාවන් පිළිබඳව වැඩිදුර විමර්ශනය කරන්න අවශ්‍යයි නම් තොරතුරු දැනගන්න අවශ්‍යයි නම් කොහොමද අපි කැලණිය විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගන්න හැකියාව තියෙන්නේ? ඔව් අපිට දැන් මේ විවිධ පාඨමාලාවලට විවිධ අධ්‍යනාංශ තමයි වග කියන්නේ. ඒ කියන්නේ මේ පොදුවේ කතා කරන්න මෙන්න මෙතෙන්ට කියන කාරණාවට වඩා අපිට ඇත්තටම විශ්වවිද්‍යාලයේ ඇත්තටම අපේ පොදුවේ විශ්වවිද්‍යාලයට කතා කරන්න පුළුවන් 0.1.903 කියන අධ්‍යනාංශයට අංකයට කතා කරලා විශ්වවිද්‍යාලයේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක පොදු දුරකථන අංකය 0.1.2.903 දුරකථන අංකයට. ඊට පස්සේ ඒක අධ්‍යනාංශ වෙනම කතා කරනවා නම් ඒගොල්ලන්ගේ අධ්‍යනාංශවල වෙබ් අඩවිය තුල තියෙනවා ඔවුන්ගේ දුරකථන අංක, ඔවුන්ගේ සම්බන්ධීකාරකවරුන්ගේ දුරකථන අංක, ඒ කියන්නේ ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධීකාරකවරුන්ගේ දුරකථන අංක, පශ්චාත් උපාධි පීඨය නම් ඔවුන්ගේ ඒ සියලුම පාඨමාලා වලට අදාළ වෙනම ඔවුන්ගේ දුරකථන අංක, සම්බන්ධීකාරකවරුන්ගේ දුරකථන අංක ආදී සියල්ල සඳහන් වෙනවා. විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයේත් පොදු දුරකථන අංක ඔවුන්ගේ වෙබ් අඩවියේ තිබෙනවා. ඉතින් ඔවුන්ගේ පොදු දුරකථන අංකයට කතා කරලා මුලින් ඔබට අවශ්‍ය කරන තැනකට කතා කරන්න අවස්ථාව තියෙනවා. අධ්‍යාපනය හදාරන්න ඉන්න කෙනෙක්ට තොරතුරු ගවේෂණය කරනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි. මේ වෙබ් අඩවියකට ගිහලා කොහොමද විස්තර හොයාගන්නේ, කාටද කතා කරන්න අවශ්‍ය කියන දේ බොහොම පහසුවෙන් එයාට තෝරා බේරා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ මඟ පෙන්වීම අපි මේ විදිහට කරේ. සහ කැලණිය විශ්වවිද්‍යාලය මගින් පිරිනමන සහතික පත්‍ර පාඨමාලාවේ ඉඳලා පශ්චාත් උපාධිය දක්වාම ආචාර්ය උපාධිය දක්වාම කොයි විදිහටද ඉගෙන ගන්න පුළුවන් කියන කාරණාවන් පිළිබඳව අද අපි මේ විදිහට කතා බහ කරේ. අපේ කතා බහට එකතු වුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් ආචාර්ය මංගල පැස්කොළ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ දැනුම බෙදා හදා දීමේ කතා බහට අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි ආයුබෝවන් කියලා ඔබතුමන්ට සමුදෙනවා. ඒත් එක්කම තවත් දවසක අපේ දැනුමට අලුත් යමක් එකතු කරන්න බලාපොරොත්තු වෙන අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නම් ප්‍රාර්ථනා කරනවා අපිට ජයග්‍රාහී දවසක්.